මම එකපාරක් කර එහෙම ඉතින් මිදුලේ අතු ගගා ඉන්නකොට එහෙම ආපු දෙන්නේ. ඒ නාගයෝ දෙන්නේ. ඔබ වහන්සේ ඒක කොහොමද සම්ස නිශ්චය කළේ නාගලෝකයෙන්? නාගලෝකෙන් ආවා කියන්නේ දැන් මිනිස්සු දැක්කම අපිට හොයාගන්න එහෙමයි. පුළුවන්. මේ දෙන්න මිනිස්සු නෙමෙයි. මේ දෙන්නගේ ඇස් බොහොම දිගයි. යාළුවෝ දෙන්නෙක්ගේ වයස වුණාට එක්කෙනෙක් බැගෑ පැත්තලා හිටියා යට. ඒ ඇවිල්ලා මගෙන් වචනයක් කතා කරෙත් නැහැ. මං වැස්සේ අතු ගගා හිටියේ. ඉදල දෙන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඉදල දෙන්න පුළුවන්ද මං අතු ගන්නද එහෙම මොකුත් නැහැ. එයා ඒක දැනගෙන ආවේ. ඇවිල්ලා අතු ගාලා දීලා කන්ද දිහා බලාගෙන ඉඳලා ගියා. වචනයක් කිව්වේ නැහැ. ඒ ස්වභාවය උස ඇස් හිමයි මන් දැකලා නැහැ. එයාලා ඇවිල්ලා අපිට අතු ගාලා දීලා හරි උදව්වක් කරලා හරි එයාලත් යම් අනතුරකින් ගැලවෙන්න ආපු වගේ මට පෙවුනේ. ඒ වගේ අත්දැකීම් මේ ඉතින් පොඩි ගොඩාක් සංසලා ඉන්නවා ඊට වඩා ලොකු අත්දැකීම් තියෙනවා. හැබැයි ඒව ගැන හිතන්න එපා. මම කියන්නේ දැන් දේවාල ගාන යනවනේ. කට්ටිය පූජාවක් තියන. එතන කවදාවත් දෙවරු නැහැ. කපු මහත්තුරු විතරයි ඉන්නේ. ඇත්තම දෙවියෝ දකින්න ඕන නම් පන්සිල් අටසිල් රකින්න. සක්දෙවිඳු පවා කියන්නේ වඳිනවා කියලා මේ හතර පොයේට මේ අපි කියන අහස් කූරු ගැහුවා වගේ හැමතැනම මේ දෙවිවරු යනවා. සතරවරන් දෙවිවරු සහ පිරිස. අපි සීලයක ගුණයක නැත්තම් අපි ඉල්ලුවත් දෙයියන්ට පිට වෙන්න බෑ. අපි සීලයේ ගුණය හරියට රකිනවා නම් ඉල්ලන්න ඕනේ දෙවිවරු හොයන් ඇවිල්ලා උදව් කරනවා. ඒක හොඳටම දන්නේ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ඔබ සීලයක ගුණයක නැත්තම් දේවාල ගානේ ගියාට දෙවිවරු නැහැ. කොහොමද දේවාලවල නම් දෙවිවරු නැහැ ලංකාවේ. ඒක දේවාලයකවත් දෙවිවරු නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අටමස්ථාන සොළොස්මස්ථාන ආදී ගෘහ දෙවිවරු නම් ඉන්නවා. ඉතින් එයාලගෙන් ඉල්ලන්න ඕනේ නැහැ. ඔබ සිල්වත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවේ නැහැනේ. රහතන් වහන්සේලා ඉල්ලුවේ නැහැනේ. උන්වහන්සේලා සිල්වත් වුණා දෙවිවරු හොයාගෙන ආවා.